Hello, welcome to my YouTube channel Life with Dr. K. ඔන්න අද වීඩියෝ එකේ අපි දෙන්න තනියම නෙමෙයි ඉන්නේ. අමුතු කීප දෙනෙකුත් ඉන්නවා. ඒ තමයි අපේ අම්මයි අක්කයි මස්සිනයි. එයාලා ගාල්ලේ ඉඳන් මාව බලන්න අම්පාරට ඇවිල්ලා. ඉතින් ඒ ආපු එකේ පොඩි ට්‍රිප් එකක් යන්නත් ඕනේ. ඉතින් මගේ මස්සිනා අපි ආදරේට කියන්නේ සමන් අයියා කියලා. ඉතින් ඒ අයියට සෝමාවතී චෛත්‍ය බලන්න ආසාවක් තිබ්බා. ඉතින් මහවයේ නම් පොළොන්නරුවට කිලෝමීටර් 70 ගාණක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා අද පොළොන්නරුව යන්න. අනික මගේ අම්මා චුට්ටක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් එයාව කොහෙවත් එක්කන් යන්න බැරි වුණා ගොඩ කාලෙකින්. ඒ නිසා එයාව චුට්ටක් එළියට එක්කන් යන උමනාවක් තිබ්බා. මේ නම් අපි ඉතින් උදේට කන ගමන්. උදේම පිටත් වුණ නිසා ගෙදරින් පාන් හදන් ආවා. ඉතින් ලස්සන තැනක නවත්තලා මේ අපි උදේට කන ගමන්. අපි එක දවසේ ට්‍රිප් එකක් තමයි ප්ලෑන් කරේ. උදේ ගිහිල්ලා හවස එන. මොකද ඊට පස්සේ දවසේ ආයි අම්මලා ගාලු යන්න ඕනේ. ඒක නිසා අපි උදෙන්ම ගිහිල්ලා හවස එන්න තමයි ප්ලෑන් කරේ. අද හැබැයි සමහර වීඩියෝස් නම් අඩුයි. මොකද ඉතින් ෆැමිලි එකත් එක්ක කොහේ හරි ගියාම එයාලත් එක්ක කාලය ගත කරනකොට ඇත්තටම සමහර වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් පුළුවන් විදියට වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඒ මතකය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අන්තිම වෙනකන් අපේ වීඩියෝ එක බලන්න. පොළොන්නරුවේ යනකොට ඉතින් මහවැලි ගඟ හරහා තියෙන මනම්පිටිය පාලම අමතක කරන්න බෑනේ. මේ පරණ පාලම හරහා ඉස්සර කෝච්චි පාරේ වාහනයි දෙකම එකට යන පහසුකම් තිබ්බලු. දැන් නම් ඉතින් අලුත් පාලම තියෙන නිසා පාරේ වාහන වලට එකෙන් යන්න පුළුවන්. අපි මුලින්ම ආවේ පොත්ගුල් විහාරය බලන්න. මෙතනම තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව තියෙන්නේ. ඉතින් මෙතන වාහනේ නවත්තලා ඇතුළට යන්න ඕනේ. මෙතන පාකින් වලටවත් ඇතුල් දෙන්නවත් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මෙතන චූටි ගේට්ටුවක් තියෙනවා. අන්නේ ගේට්ටුවෙන් ඇතුළට යන්න ඕනේ. අපි මුලින්ම ගියේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව බලන්න. ඉතින් අපි චූටි කාලේ ඉතිහාස පාඩමට පාඩම් කරපු ඒ ශ්‍රේෂ්ඨ රජතුමා තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. ඔයාලට මතකද එතකොට වාක්‍යයක් තිබ්බා අහසින් වැටෙන එක දිය බිඳුවකද ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යා නොදිය යුතුය. අන්න ඒ වාක්‍ය මතක් වුණා මට මෙතනට ආවට පස්සේ. මේ ප්‍රතිමාව ළඟම තමයි පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ. මේ මහා පරාක්‍රමබාහු රජතුමා සමයේ ඉදිවෙච්ච පැරණි පුස්තකාල හා ආරම සංකීර්ණයක් ලෙස හඳුන්වනවා. අපි ඊළඟට ගියේ පරාක්‍රම සමුද්‍රය බලන්න. ඉතින් නමේම තියෙන විදිහට මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද මුහුදක් වගේ විශාල වාරිමාර්ග පද්ධතියක් තමයි මේ පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ. ඉතින් අතීතයේ වැව් කිහිපයක් එකතු කරලාලු මේ පරාක්‍රම සමුද්‍රය හදලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ මේක ඇත්තටම මුහුදක් වගේ විශාලයි. අපි මේ යන්නේ මෙතන චූටි view point එකක් තියෙනවා අන්න එතනට. මෙතන හවසට නම් ගොඩක් ලස්සන ඇති කියලා හිතෙනවා. අපි නා යනකොට උදේ 9:10 විතර වෙලා. ඉතින් අපි මෙතන නැවතිලා චුට්ටක් ඉඳලා තේ එකක් එහෙම බීලා තමයි ගියේ. මගේ ජීවිතේම කිව්වොත් හරි. බලන්නකෝ අපේ අම්මගේ මුණේ තියෙන සතුට. එයා චුට්ටක් අසනීප නිසා මේ ගොඩ කාලෙකින් තමයි එළියට ආවේ. අපි ඊට පස්සේ ගියේ දීප උයන බලන්න. මේ ඔක්කොම එකම ළඟ තමයි තියෙන්නේ. මේක බලන්න සල්ලි අය කරන්නේ නැහැ. ඒ වගේම පාකින් වලට සල්ලි ගන්නෙත් නැහැ. දීප උයන කියලා කියන්නේ පොළොන්නරු රාජධානි සමයේදී වුණු රාජකීය උද්‍යාන සංකීර්ණයක්ලු. ඉතින් මෙතන තාමත් රාජකීය මණ්ඩප උද්‍යාන නටබුත් බලා ගන්න පුළුවන්.
මියුසියම් එකක් තියෙනවා. ඔයාලට රුපියල් 120ක ටිකට් එකක් අරගෙන මේක ඇතුළට ගිහිල්ලා පොළොන්නරුවේ රාජධානිය ගැන, ලංකාවේ ඉතිහාසය ගැන ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ අතරතුර ඔන්චිල්ලාවක් පදින්නත් පොඩි අවස්ථාවක් හම්බුණා. කවුද ඉතින් අකමැති ඔන්චිල්ලාවක් දැක්කොත් පොඩ්ඩක් පදින්න. පොඩි කාලේ ඉඳන් ඉතින් තියෙන ආසාවල් තමයි මේ. ඊට පස්සේ අපි ගියේ පරාක්‍රම බහු රජතුමාගේ මාලිගය බලන්න. මෙතනම තමයි පරාක්‍රම බහු රජතුමාගේ රාජ සභාව, කුමාර පොකුණ මේවා තියෙන්නේ මේ ළඟම තමයි. මේ ටික බලලා ඉවර වෙනකොට නම් ඉතින් දවල් 12ටත් ලඟ වෙලා. ඊට පස්සේ අපි ඉතින් රස්නෙට අයිස්ක්‍රීම් එකකුත් කාලා, දවල්ටත් කාලා ඊළඟට ගියේ සෝමාවතී චෛත්‍ය වන්දනාමාන කරගන්න. බුදුරජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතුව තැන්පත් කරලා තියෙන මේ සෝමාවතී චෛත්‍ය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ සිද්ධාස්ථාන වලින් එකක්. ඔබේ ගුණම වෙන්දිම් ඔබේ දම්සාදී. පොළොන්නරුවේ බලන්න ගොඩාක් තැන් තිබ්බත් අපිට දවසින් බලන්න පුළුවන් වුණේ මෙච්චරයි. ඉතින් අපි හවස් වෙන්න කලින් මහවැට යන්න පිටත් වුණත් අපේ ට්‍රිප් එකේ අපේ ගෙදර අය ගොඩාක් සතුටු තැන තමයි මෙතන. ඒ තමයි අපි යන අතරතුර අපිට වනාලි ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම සතුටු හිතලා කිව්වට මෙතනින් යනකොට බයෙන් වෙවුල තමයි ගියේ. ඉතින් අපේ ගෙදර අයට මේ වගේ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට ඇත්තටම සතුටුයි. ඉතින් මේ වගේ සුන්දර මතකයන් පිරුණු තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් අපේ channel එක subscribe කරලා තියාගන්න.